හලෝ කොහොමද ඔයගොල්ලන්ට අද අපි හරිම ලේසියෙන් ලුණු දෙහි හදන විදිහ බලමු. ඒකට ඕන කරනවා ලුණු, ඒ වගේම ජීවාණුහරණය කරන ලද බෝතලයක්, දෙහි. ඉතින් ජීවාණුහරණය කරගන්නේ බෝතලය හොඳට නටන උණු වතුරෙන් බෝතලය චුට්ටක් තම්බලා ගන්න. ඊට පස්සේ ඒක හොඳට වියලන්න. කිසිම හේතුවක් නිසා වතුර තියෙන්න බෑ. අඩුම පිහියකවත් වතුර තියෙන්න බෑ. කපන ලෑල්ලකවත් කිසිම දෙයක වතුර තියෙන්න බෑ. වතුර තිබුණොත් මේක නරක් වෙනවා. ඉතින් ඉස්සරලාම අපි මේ දෙහි පුංචි කෑලි වලට කපා ගන්නවා. දෙහි කෑලි චූටි වලට කපාගත්තු තරමට මේ වැඩය ලේසි, ඒ වගේම සාර්ථකයි. ඉස්සරලාම අපි මේ විදිහට දෙහි පුංචි කෑලි කපාගෙන අර ජීවාණුහරණය කරන ලද බෝතලයට මේ කපා ගන්න චූටි දෙහි කෑලි ඉස්සරලාම මිරිකනවා. හරිද? ඒ කියන්නේ මිරිකලා දෙහි යුෂ අරගන්නවා. ඔන්න දැන් බලන්නකො මම ඒ කරන විදිය. අඩුම තරමේ අතේවත් වතුර තියෙන්න බෑ. ওই විදිහට ඒ කපාගත්තු දෙහි කෑලි මිරික ගන්නවා ඉස්සෙල්ලාම මේ බෝතලයට. ඊට පස්සේ ඒ ඉතුරු වෙන ලෙල්ලත් බෝතලයටම දා ගන්නවා. ඒ වගේම දෙහි මිරිකපු නැති කෑලිත් මේකට දාගන්න පුළුවන්. ඔය ආකාරයට දෙහි යුෂ මිරික ගන්න යුෂ වලිනුත් බෝතලය පුරවනවා. ඒ බෝතලය පුරවන ගමන් අපි මිරිකපු දෙහි කෑලිත් දාගන්නවා. මිරිකල නැති කෑලිත් දාගන්න පුළුවන්. හරිද? ඉතින් ඔය විදිහට චූටියට කපාගත්තු ඔය දෙහි ඔය කෑලි ටික අර මං කියපු ආකාරයට දානවා මේ විදිහට බෝතලයට. ඒ බෝතලයට දාද්දී ඔය විදිහට ඉස්සෙල්ලාම දෙහි ටික දානවා. ඉන් පස්සේ අපි කරන්නේ ලුණු අරගෙන ඒක උඩ යම් ස්තරයක් විදිහට දානවා. ඊට පස්සේ ආයෙත් දෙහි යුෂ දානවා, දෙහි ලෙලි දානවා. තමන් කැමති නම් මිරිකපු නැති දෙහි කෑලිත් දාගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ අපි ලුණු දානවා. ඊට පස්සේ ලුණු දාලා චුට්ටක් හොලවලා හැම ආයේ අපි දෙහි කෑලි දානවා. දෙහි ආශ්‍රිතව දෙහි යුෂ, දෙහි කෑලි, මිරිකපු කෑලි ඒවා දාගෙන ආයේ ලුණු ස්තරයක් දානවා. ওই විදිහට අපි බෝතලය සම්පූර්ණයෙන්ම පුරව ගන්නවා. ඔය ආකාරයට දාගෙන. ඊට පස්සේ අවසානයේ අපි පියන වහන්න කලින් හොඳට උඩට ලුණු දානවා. ලුණු දාලා හොඳට ඒක චුට්ටක් හොල්ලලා ඊට පස්සේ ওই විදිහට මේ ලුණු ස්තරයක් උඩින් දාලා තමයි මේකේ පියන වහන්නේ. ඉතින් ඔය තියෙන ගිය අවුරුද්දේ හදපු බෝතල් එකමාරක් හැදුවා. ඔය අන්තිම පොඩි සයිස් එක. ඉතින් ඒකෙත් පෙන්වන්න තරම්වත් නෑ. සේරම ඉවරයි. ඕක ඔය විදිහට බෝතලය සම්පූර්ණයෙන් මේ දේවල් දාගෙන වහගත්තයින් පස්සේ ඕක ෆ්‍රිජ් එකේ දාලා තියන්න. ඊට පස්සේ ඕක කාලයක් යද්දී ලුණු දෙහි බවට පත් වෙනවා. ඉතින් thank you මගේ මේ වීඩියෝ එක බැලුවට.